සඳ පායලා දෙරණත පුරා ගෑන පන්නිල අනාද හිමි සර බුදු බැතින් සිත් පහදලා එනෙත් පාදා ජාති කුල මල වේදනොතකා සිත සදා දැනේන සිත් සත මැදුරු දිස්වෙයි හින්දිමේ පින් ඇති නිසා සීලාදී සිව්කෝරළේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍ය අග්ගමහා පණ්ඩිත නම කියන්න අවසරයි පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද අභිදාන මහානායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි උපස්ථිතියේ වැඩ වාසය කරන මහා සංඝරත්නයන් අවසරයි මෙම උපකරණ භාවිතා කරන ඔබ දැනගන්න ඕනේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. මා ඉල්ලා සිටිනවා දූල පුතාලගෙන් අපේ නායක හාමුදුරුවෝ ආදර්ශයට අරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ගමේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි රටේ ජාත්‍යන්තරේ නම තියන්න පුළුවන් උගත් බුද්ධිමත් නැනවත් ගුණවත් දූල පුතුන් බවට පත් වෙන්න කියලා මම මේ මොහොතේදී ඉල්ලා සිටිනවා. සමිදු කද බැති පහන් දල්වා දැන පහන් ආලෝක වේ ශිලාමල් දැහැන් ගත වී හිබිනමින් සුවඳින් පිරී වැඩ කිදින බුදු සුවඳ විගීදන මහා අත්තන ගලු පුරේ
සෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්න මහ පඳු ආයුබෝවා වැඩ කරන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටිපස්සෙන් යන අවසරයි ගරුතර නායක ස්වාමීන් වහන්සේගෙන්ද මෙතනට පැමිණි සංඝරත්නයෙන්ද ඒ වගේම ඔබ සමගෙන්ද අවසරයි දශක ගණනක් පුරාවට පාසල් දහම් පාසල් පිරිවෙන් රෝහල් ආදී රසකටම තෙමහල් අංග සම්පූර්ණ ගොඩනැගිලි තනා දෙමින් ඔබ වහන්සේ කරන සේවය පිළිබඳව මට හිතන දේ කියන්නට අද ලැබිච්ච අවස්ථාව මට මහඟු ත්‍යාගයක්කට සැලකනවා. ඉතින් පන්නිල ග්‍රාමයේහි ජන්මලාභය ලබා ඔබ වහන්සේ කඹුරාගල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. ඔබ වහන්සේගේ ග්‍රාමයේ ජීවත් වෙලා ඔබ වහන්සේගේ පාසලේ අධ්‍යාපනය ලබන්නට ලැබීමම අප සියලු දෙනා ලද ජයග්‍රහණයක් කොට නැවතත් මම හිතනවා. විද්‍යාලයේ ඉගෙන ගන්න දූදරු පිරිසක් හමු වෙලා පොතපතක් පරිත්‍යාග කරලා යන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව මම ඇත්තෙන්ම සතුටු වෙනවා. ඊටත් වඩා මම සතුටු වෙනවා මම අකුරු කරපු ඉතර වෙලාම අයන්න කියපු මේ විද්‍යාලයට පැමිණිලා ඒ විද්‍යාලයේ වර්තමාන විදුහල් ප්‍රතිමන්ත්‍රී නතුරු ආචාර්ය මණ්ඩලය තිචිපිචාවරු හමු වෙලා නව විද්‍යාලයේ නව දියුණුව ගැන කල්පනා කරමින් ඒවට බලලා දැකලා යන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. සමිදු පැතුලු
වැහැබරයි සවිධානනේ අනාද හිමි සඳ හැටිය පුන්සඳ පායලා දෙරනත පුරා ගෑන පන්නිල අනාද හිමි සර බුදු බැතින් සිත් පහදලා දිනෙත් පාදා ජාති කුල මල වේදනොතකා සිත සදා දැනේන සිත් සත මැදුරු දිස්වෙයි හින්දිමේ පින් ඇති නිසා මහාපින් ඇති සමිඳුනේ දැසි මතුවෙන සතුටු කඳුලින් පාදවන්නම් හිමියනේ වන්දනා නීරස වුණු විද්‍යාව අසීරු ගණිතය නීවිතක් මෙන් ඔබේ දෝතට අඩු ලකුණු වැඩි කරගන්න සාමාන්‍ය පෙළට ඒ සිහිනයක් නොවන්නට පුරා වසර 25ක දූපුතුන්ගේ ජීවිතය කියා දුන් ඇදුරුතුමා දැයි සෙනෙහබර ගුරුතුමා පුෂ්පික ඉන්දීර නොවර්දින ඒ සාමාර්ථයක පෙර ගමන් කරු විෂයට එහා ගිය ජීවිතයම කියා දෙන ආදරණීය සෙනෙහබර ගුරුතුමා පුෂ්පික ඉන්දීර දැන්වම ඇතුළත් වීම සඳහා ඔබේ නම සහ ලිපිනය WhatsApp කරන්න 071 38 44 418 071 38 44 418 පුෂ්පික ඉන්දීර සිප්චය අධ්‍යාපන ආයතනය උරාපොළ රුක්කාවිල පස්යාල සුදුකන්ද තලකොළයාය ගණේගොඩ ගස්පේ දැයි සෙනෙහබර ගුරුතුමා අඩු ලකුණු වැඩි කරගන්න සාමාන්‍ය පෙළට ඒ අකුර සිහිනයක් කර නොගන්නට පුෂ්පික ඉන්දීර ජීවිතයම හදාගෙන විභාගය විශිෂ්ට ලෙස සමත් වෙන්න දෙමව්පියන්ගේ බලාපොරොත්තු සිහිනයක් කර නොගන්නට නම් මතක තබා ගන්න. දැයි සෙනෙහබර ගුරුතුමා පුෂ්පික ඉන්දීර නිවේදන නර්තන ගායන රංගන හැකියාවට වේදිකාවක් තනා දෙන්නට පුළුවන් අපිට ඔබට සිප්චය කලා සංසදය සිප්චය කලා සංසදය වෙතට ඔන්න ඔබත් පැමිණියෝතින් ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ගායන නර්තන නිවේදන රංගන හැකියාව තවදුරටත් සිහිනයක්ම බවට පත්කර නොගෙන යථාර්ථයක් බවට පත්කර ගන්නට ඔබට සහතික පත්‍ර පාඨමාලාවක් හැටියට ප්‍රායෝගික පුහුණුවන් ඇතුළුව ඔබට අවශ්‍ය කරන නිවේදන ශාස්ත්‍රයේ හොඳ නිවේදිකාවක් නිවේදකයෙකු වෙන්න ආසයි නම් නර්තනයෙන් ඔබට ඉදිරියට ගමනක් යන්නට කැමති නම් රංගන ප්‍රතිභාවය රටම දන්න තරුවක් බවට පත් කරගන්න කැමති නම් ගායන කුසලතාවයෙන් ඉදිරි ගමනක් සකස් කරගන්න ආසයි නම් ඔබේ වේදිකාව අපි තනා දෙන්න. ඔබේ හැකියාව වගේම විනයත් ඒ සමගින්ම ගොඩනගා ගන්නට ඔබත්
අදම එක්වන්න සිප්චය කලා සංසදය සමගින්. නම සහ ලිපිනය නොපමාව WhatsApp කරන්න. 07 38 44 418 07 38 44 418 දැන් නවක සමාජිකයන් බඳවා ගැනේ. ඔබ දුරබැහැර නම් ඔන්ලයින් තාක්ෂණය හරහාද සම්බන්ධ විය හැක. ඔබේ වේදිකාව අපි තනා දෙමු. ඔබේ හැකියාව රටට කියන්නට අපි සූදානම්. සිප්ජය කලා සංසදය